ඉතුරු වෙච්ච රේසින් වගේක් තිබුණා මම මේකෙන් මේ මෝල්ඩ් එක ෆිල් අප් කරා. මේ තියෙන්නේ ඒ නිර්මාණය. මම අරකට ගත්ත මල් ඉතුරු වෙච්ච හැලිච්ච පොළ වගේක් තිබුණා. ඉතින් ඒක විසි කරන්න බැහැනේ. ඒ නිසා මම මේකට දාලා මේ වගේ නිර්මාණයක් හැදුවා. මේක ඇත්තටම මගේ හස්බන්ඩ් උදව්නා මේකට යාගේ අයිඩියා එකක් මේක 80ක්. මේ විදිහට තමයි ඒ නිර්මාණය. ඒකෙත් මේ වටේ අපි ඉතින් කපාගෙන වැඩිපුර ගිහිල්ලා තියෙන රේසින් ටික අයින් කරලා පොලිෂ් කරගන්න ඕනේ. අන්නක තමයි අන්තිමට බලා ගන්න පුළුවන් output එක.